ජීවිතය ගැන ගැඹුරට කල්පනා කරන කෙනෙක් දිනපතා ජීවිතය තුළ දුක ඇතිවන්නේ කොහොමද? ගැටුම් ඇතිවන්නේ කොහොමද? මනස අවුල් වෙන්නේ කොහොමද කියලා හොඳට නිදහසේ විවේකීව කල්පනා කරලා බැලුවොත් තේරෙනවා මේ මම්ම හදාගත් එකක් නිසා තමයි. මම්ම හිතන විදිය වෙනසක් නිසා තමයි. ඒකට ලෝකේ කවුරුවත් පලි නෑ. ඒ වගේ මේකට ලෝකේ කවුරුවත් වග කියන්න ඕනත් නෑ. අපි කුඩා කාලේ ඉඳලා පුරුදු වෙච්ච දෙයක් තමයි ප්‍රශ්නයක් වුණාම ඒ ප්‍රශ්නේ කාට හරි පටවලා කාගේ හරි පැත්තට පෙරලලා අපි නිවැරදි කරුවා බවට පත් කරගන්න උත්සාහ දරීම. සමාජයේ ඉන්න බොහෝ පිරිසක් බොහෝ දෙනෙක් කරන දෙයක්. ප්‍රශ්නේ කාට හරි පටවලා එයා නිවැරදි කාර්යය වශයෙන් සම්මත කරගන්නවා. තවත් කෙනෙකුට ප්‍රශ්නේ පටවලා තමුන් නිවැරදි කාර්යය වශයෙන් සම්මත කරගන්නා තාක්කල් මේ ප්‍රශ්න වලින් තමුන්ට ගැලවීමක් නැහැ. එයා තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ. අරක කළා තියෙන්නේ අරයා නිසා. මිනිහෙක් සමාජයේ ජීවත් වෙනකොට 100ක් 200ක් 500ක් 1000ක් ඇසුරු කරනවා. එතකොට ඒ 100 200 500 1000 ඉන්නකම්ම ඒ මිනිහට ප්‍රශ්න. දැන් අපි මේක විසඳන්න ක්‍රමයක් කල්පනා කරනවා. මේ සියල්ලෙහි වගකිව යුත්තා. මේ සියල්ලට හේතුව මේ සියල්ලට කළ යුතු දේ කුමක්ද? මේ කළ යුතු දේ තමයි මේ බොහෝ දේවල් 100%ක්ම දේවල් මම හදාගත්තුවා. මම ඇති කරගත්තුවා. කෙටියෙන් තේරෙන භාෂාවෙන් කිව්වොත් මම දාගත්ත ලෙඩ. අපි කිසි කෙනෙකුගේ ප්‍රශ්නවලට කිසි කෙනෙක් වග කියන්න ඕනේ නැහැ. මේ සියල්ලටම වග කියන්න ඕන මම. එතකොට අපට බොහෝ ගැටලු निराකරණය වෙනවා. මිනිස්සුන්ගේ ජීවිතයේ ගැටලු निराකරණය කරගන්න බැරි නිසා මිනිස්සු හිතන විදිහේ අවුලක් නිසා ලෝකයේත් එක්ක ගනුදෙනු කරන ආකාරයේ ප්‍රශ්නයක් නිසා මිනිස්සු පීඩාවටපත් වෙලා. නිදහසේ අපි ලෝකයේ දිහා බලන් ඉන්නකොට අපි මේ වටපිටාව දැන් මේ පරිසරයට ගිහිල්ලා එළියට ගිහිල්ලා බලන් ඉන්නකොට චිත්‍රයක් වගේ. චිත්‍රයක්. අපි චිත්‍රයක් දැක්කාම මේ චිත්‍රෙත් එක්ක කවුරුවත් බැඳීම් හදාගන්නේ නැහැ. ඒක චිත්‍රයක්. අපි පරිසරය දැක්කහම ඒ චිත්‍රය ඇත්තටම දැක්කොත් තමයි ඒක ඇත්තක් කියලා තේරුනොත් තමයි අපට ඒකත් එක්ක බැඳීම ඇතිවන්නේ. දැන් මේ උමන්දාවේ එළියට ගිහිලා අර වැව දිහා බලන් ඉන්නකොට අපිට පේන චිත්‍රයක්. එතකොට ওই චිත්‍රය ළඟ අපි ලොකු තවත් චිත්‍රයක් හදනවා විශාල මණික් ගලක් ගෙනත් තියලා. කවුරුවත් ඒකට ආසාවක් ලෝභකමක් ඇති කරගන්නේ නැහැ. ඒක චිත්‍රයක්. ඒකට ආසාවක් ලෝභකමක් ඇති කරගෙන තේරුමක් නැහැ. ජීවිතේ බොහෝ දේවල් අපි දකින දේවල් චිත්‍රයක් ලෙස දකින්න. ඒක චිත්‍රයක්. අපි මේකට ඇලෙන්න ඕනේ නැහැ. චිත්‍රයකට ඇලෙන්න ගියොත් ඒ ඇලෙන්න ගියපු කෙනා විඩාවටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා. චිත්‍රයකට ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ ඔබේ ජීවිතේ පුරාවටම ඔබට මුහුණ දෙන අත්දැකීම් සිතුවමක් ලෙස සලකන්න. ඒ සිතුවමක් ලෙස සැලකුවාම බොහෝ ප්‍රශ්න නිරවුල් වෙලා. කිසි කෙනෙක් එක ගැටුම් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඒක සිතුවමක්, චිත්‍රයක්. එතකොට මිනිස්සුන්ට ඒ විදියට හිතන්න බැරි නිසා තමයි මිනිස්සු ප්‍රශ්නාවලියක හිර වෙන්නේ. ඉපදිච්ච දා පටන් මරණය දක්වා ප්‍රශ්න ජාලයක ඇවිල්ලා හිර වෙනවා. අදටත් ප්‍රශ්න.
ඊට පස්සේ ප්‍රශ්නවලට එක එක්කෙනාට ඇඟිල්ල දික් කරනවා. එතකොට ආයෙ ප්‍රශ්න වැඩි වෙනවා. ප්‍රශ්න කිසි දවසක විසඳන්න බෑ. මොකද සියලු ප්‍රශ්නවලට හේතුව බාහිර පුද්ගලයා. ඔබේ සියලු ප්‍රශ්නවලට හේතුව ඔබයි. ඔබ නිර්මාණය කරගත්තු සියලු ගැටලුවල අයිතිකාරයා වග උත්තරකරුවාද ඔබයි. එහි ප්‍රතිඵල ලබන්නාත් ඔබයි. මේ විදිහට අපේ ජීවිතේ දකින්න පුරුදු වෙනකොට අපේ ජීවිතේ සංහිඳියාවට පත් වෙනවා. නිවීමට පත් වෙනවා. මිනිසුන්ට තියෙන ප්‍රශ්නය තමන්ගේ හිත එක එක තැන්වල ගිහිල්ලා කොක්කක් දා ගන්නවා. මෙහෙම හිර වෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ කරන්නේ දවස පුරාම තමන්ගේ හිත දාගත්තු කොක්ක ඕගොල්ලෝ ගිහිල්ලා ලිහනවා. ලිහලා අතාරිනකොට ආයෙ ඕගොල්ලන්ගේ හිත තව මොකක් හරි එකක කොක්කක් හරි දෙකක් හරි තුනක් හරි මෙහෙම පටලවා ගන්නවා. සමහරට කරන වැඩ, සමහරට ඇහිච්ච වචන, සමහරට දැකපු දේවල් මේ මොකක් හෝ එකක් නිසා මේ සිත ගිහිල්ලා පටලැවිල්ලක් නිර්මාණය කරගන්නවා. ඒ නිසා දුකටපත් වෙනවා. ලෝකය දකින්න ඇලෙන්නේ නැතුව ඉන්න ඕන තැනක් විදියට. ලෝකයට සවන් දෙන්න චිත්‍රයක් විදියට. ලෝකය දකින්න සිතුවමක් විදියට. ඔබ ආශ්‍රය කරන මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න චිත්‍රයක දකින්න රූප විදියට. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ජීවිතේ පුරාවට මිනිස්සුන්ට ප්‍රශ්න. මිනිස්සු ආගම හොයන්නේ, ධර්ම හොයන්නේ, නිවන හොයන්නේ කිසිම කාරණයක් නිසා නෙමෙයි. මේ දැවෙන ජීවිතයට සහනය හොයනවා. සැනසෙල්ල හොයනවා. සැනසෙල්ල ලොකු දෙයක් නෙමෙයි. සැනසෙල්ල පොඩි දෙයක්. හැබැයි මේ පොඩි දේ හොයාගන්න පුදුම විදියට වෙහෙසටපත් වෙනවා. සැනසෙල්ල තියෙන්නේ නොයැලෙන තැන. ගැටෙන්නේ නැති තැන. ලොකු අනාගත බලාපොරොත්තු නැති තැන. ඒ වගේම අතීතය ගැන පශ්චත්තාප නොමැති තැන. මනුස්සගේ ජීවිතයේ සතුට, සංහිඳියාව, සැනසෙල්ල නැති වෙන්නේ අතීතය හා අනාගතය නිසා. මිනිස්සු අතීතයේ වෙච්ච අමිහිරි අත්දැකීම් වලට හිර වෙලා, ඒවට කොටු වෙලා, ඒවා විසඳ ගන්න බැරුව විශාල සටනක් කරනවා. ඒ වගේම මිනිස්සු අනාගතයේ යම් යම් දේවල් ප්‍රාර්ථනා කරගෙන ඒ ලොකු ප්‍රාර්ථනාවල් ඉටු කරගන්න සටන් කරනවා. කිසි කෙනෙකුට සහනය නැහැ. හැමෝගෙම ජීවිත අවුල්ෙන් අවුලටපත් වෙනවා. හැමෝගෙම ජීවිත පටලවීමකට ලක් වෙනවා. ජීවිතයට විවේකය අවශ්‍ය නම්, ඇත්තටම ජීවිතයට නෙමෙයි මනසට විවේකය අවශ්‍ය නම්, ඒ මනසට විවේකය අවශ්‍ය කෙනා පළවෙනි කරන දේ තමයි ජීවිතේ තේරුම් ගැනීම. දැන් ඔයගොල්ලෝ මනසට විවේකය හොයන අය. ඔයගොල්ලෝ ජීවත් වෙලා, පටලැවිලි වෙලා, ජීවිතයට මුහුණ දීලා, රැකියාවල් කළා, සමාජයේ අත්දැකීම් ලැබලා, ප්‍රශ්න ඇති වෙලා, මේ සේරවත් එක්ක ඕගොල්ලෝ විසින් ඕගොල්ලෝ ඔවුන්ගේ ජීවිතය ගැන නිගමනයකට එළඹෙනවා. ඒ එළඹෙන නිගමනය තමයි නිවෙන්න ඕන. මේක ඉවරයක් වෙන්න ඕන. සංහිඳියාවටපත් වෙන්න ඕන. මේ ගැටුම් අවසන් වෙන්න ඕන. කිසිම ගැටුමක් නැති කෙනෙකුට මේ ලෝකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ගේ ජීවිතවල ප්‍රශ්න ඕගොල්ලෝම හදාගත්තුවා. ඒ ප්‍රශ්න වලට කවුරුවත් වග කියන්න ඕනේ නැහැ, කවුරුවත් උත්තර දෙන්න ඕනත් නැහැ. ඕගොල්ලෝ හදාගන්න ප්‍රශ්න, ඕගොල්ලොත් ඒ ප්‍රශ්න වලින් පීඩාවටපත් වෙලා, ඕගොල්ලෝ වටේ ඉන්න මිනිස්සුත් පීඩාවටපත් කළා. තේරුමක් නැති පටලැවිල්ලක් හරියට අර කටු අත්තක් වගේ නිර්මාණය කරගන්නවා. මේ මනස කටු අතු නිර්මාණය කරනවා. ඒ කටු අතු වලින් අයිතිකාරයත් පටලවනවා, හූරනවා, තුවාල කරනවා. ඒ වගේ මේ කටු අතු වලින් ආවට පහත ජීවත් වෙන ඔක්කොම පටලවනවා. මේ සියල්ලට හේතුව මනස නිවිලා නැති එක.
මොකද්ද නිවෙනවා කියන්නේ? නිවෙනවා කියන්නේ අර කොක්ක දාන්න නැතුව ඉන්න එක. නිවෙනවා කියන්නේ ගැටුම් නැතුව ඉන්න එක.